මේ මොනවද? ගහෙන් කියන්න පුළුවන්ද? ඔව් සූර්යකාන්ත තමයි. ඉතින් බලන්න කොච්චර ලොකු ප්‍රමාණයක හදලා තියෙනවද කියලා. ඉතින් මේ තනිකර මල් ගොමුවක්. ඉතින් මේ ඇවිල්ලා කොහෙද රට කියලා හිතන්න පුළුවන්ද? මේ පිලිපීනේ. ඉතින් ඉටිකොල වලින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඇත්ත වගේ නේද පේන්නේ? නෑ ඇත්තටම මේ ප්ලාස්ටික් නෙවෙයි මේ ස්වභාවික මල්. හැබැයි ඒව තනිකර ප්ලාස්ටික් වගේ පේන්නේ. මේ බලන්නකෝ සුන්දරත්වය. ඉතින් රටවල් වල ඇවිදිනකොට තමයි ඕව දකින්න ලැබෙන්නේ. මේ එක එක පාටට ප්ලාස්ටික් වගේ පේන මල් වර්ග. ඉතින් ගාඩන් එකක් ඩිසයින් කරනකොට මේ වගේ ඒවා දැම්මහම කොච්චර සුන්දරත්වයක් ගන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම මම නම් ගොඩක් මේ රටවල් වල ඇවිදින්නේ මේ මල් වතු වල මේ ඇවිදින්නේ ගාඩන් ඩිසයින් මේ අදහස් ගන්න. ඉතින් කොච්චර දැකලා නැති දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ දේවල් දැකලා අපි නිර්මාණයක් කරාම ඒ නිර්මාණයට පුදුම තැනක් තියෙන්නේ කැපිලා පේනවා. YouTube social media වලින් ගොඩාක් මුදල් දැන් උපයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා Facebook, Instagram, TikTok, YouTube වලට වීඩියෝ දාලා YouTube, Facebook වගේ ඔෆිෂියලි දැන් ලංකාවට දෙනවා. ඉතින් ඒකේ ඕන දෙයක් අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඔයා ගැමි ඇකඩමි එකට යන්න. ඊට අමතරව අපි ඒකේ කොහොමද මේ වගේ පිටරට ඔඩියන්ස් එකක් හදලා ලොකු ඩොලර් ගාණක් මාසෙට මිලියන එකකට වඩා මිලියන දෙකක් වෙන්නත් පුළුවන්. අපේ සයිස් channel එකක් හැදුවොත් අනිවාර්යෙන් ඒ level එකට ඔයාට යන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කියලා අපි වීඩියෝ සීරීස් එකක් දාන්න තියෙනවා.